ආයුබෝවන් සැන්ඩ්‍රේකියා පියසින් අපි අද ඕනෑම ඇඳුමක් සඳහා කොට අතක් සාදා ගන්නා අයුරු බලමු. මේ සඳහා මම අරගන්නවා අත දිග අඟල් 4.5ක් විදිහට. දැන් අපි අත දිග අඟල් 4.5ක් අරගෙන අත අග වට ගන්නත් ඕනේ. අත දිග 4.5යි අත අග වට ගන්නවා 9ක් විදිහට. ඇඳුම කපපු රිහිස ගන්න ඕනි. මම ඇඳුම කපපු රිහිස 15ක් විදිහට ගන්නවා. මේ මිමි වලට තමයි අපි අත හදන්නේ. අපි පළමුවෙන්ම ඇඳුමේ අත්කට මැන ගන්න ඕනි. මේ සඳහා ඇඳුමේ මේ උරහිස මේ ඇඳුමේ ඉදිරිපස පළුවේ අත්කට. ඒක අපි හිතමු අඟල් 9යි කියලා. ඊළඟට අපේ හැම ඇඳුමක්ම ටේලරින් ක්‍රමය උසින් අඟල් 1ක් පිටිපස පළුව වැඩි. එතකොට මෙතන අඟලක් උසින් වැඩි කියන්නේ මේ අත්කට සාමාන්‍යයෙන් අඟල් 10ක් වගේ වෙනවා. මේ දෙකම එකතු කළොත් ඒ කියන්නේ මේ දෙකේ උරහිස් මෝට්ටු කළොත් එකට අල්ලලා අඟල් 19යි. එතකොට උරහිස් මෝට්ටුවට ඉදිරිපසින් භාගයයි පිටිපසින් අඟල් භාගයයි ගියාම අඟල් 1ක් අඩු වෙනවා. එතකොට 18යි. 18 දෙකට බෙදුවා කියන්නේ 9යි. අපි හදන අතේ අත්කට 9ක් විදිහට එක පැත්තක් තියෙන්න ඕනි. මේක අපි අත හදනකොට බලමු. මේ සඳහා රෙද්දක් අරගෙන දෙකට නවලා නැම්මට එලා ගන්නවා. එලාගෙන අත දිග 4.5ට ඇඳුමේ ඇඳුම උරහිස මෝට්ටු කරන්න භාගයේ අඟල් 5ක් විදිහට ලකුණු කරනවා. අඟල් 1.5ක් වාටිය සඳහා තියෙනවා. මේක තමයි අපේ වාටිය නැම්ම රේඛාව. මේ වාටිය රේඛාව. දැන් අපි මේ අඟල් 4.5 මැහුම් වාසි භාගෙත් එක්ක 5 දෙකට බෙදනවා. මැද ලක්ෂය අරගෙන රේඛාවක් අඳිනවා. ඇඳුමේ උරහිස ඇඳුම කපපු උරහිස 15යි. 15 දෙකට බෙදුවාම 7.5ක් විදිහට අපි ලකුණු කරනවා. නැම්ම රේඛාවේ උඩ කෙරවලේ ඉඳලා ඒ ලක්ෂයට රේඛාවක් ඇඳලා ඒ රේඛාව සමාන කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ ආකාරයට බෙදා ගන්න දෙකට නවලා ටේප් එක මැද ලකුණු කරන්න. දැන් අපි අත්කට මෙතනින් උඩින් මැදෙන් උඩට භාගයක් යටින් යටට භාගයක් වෙන විදිහට අත අඳිනවා. මේ විදිහට තමයි අත්කට එන්නේ. දැන් මේක මනින්න මේ කොටස තමයි අපි ඇඳුමට අල්ලන්නේ. දැන් නැම්මට තියෙන නිසා මේ වගේ කොටස් දෙකක් තියෙනවා. මේ කොටස අපිට අඟල් 9ක් විය යුතුයි. අපි දැන් ඒක හදාගෙන තියෙන්නේ. අපි බලනවා මේම මැනලා මේ ආකාරයට මැන ගන්නවා. මැනලා බලනවා අඟල් 9ක් එනවද කියලා. අඟල් 9 ආවේ නැත්තම් දැන් මෙතන අඟල් 8ක් තිබුණා නම් ඇඳුමට අල්ලන්න මදි වෙනවා. එතනදී අපි කරන්නේ මේක ඒ ප්‍රමාණයට වෙනකම් වැඩි කරනවා. වැඩි කරලා නැවත ආයිම කොටස් දෙකකට බෙදා ගන්නවා. ඇඳුමේ අත්කඩට හරියනකම් හදා ගන්න ඕනේ. නැවත දෙකට බෙදනවා. ආයි මැද ලක්ෂය අරගෙන නැවත අපි අර විදිහට මැද ගන්නවා. දැන් මැනලා බලන්න අඟල් 9කට එනවනම් මේ ඇඳුමේ අත්කට මේ අතේ අත්කට හරි. ඊට පස්සේ තමයි අත අග වට දිග ගත්ත තැන වට අපි ගත්තා 9ක් විදිහට. 9 දෙකට බෙදුවා 4.5යි. අංශ මෝට්ටුවට භාගේ 5ක් ලකුණු කරනවා. ඔයගොල්ලන්ට ඕන නම් මේක අඟලක් විදිහට වැඩි කරලා ගන්නත් පුළුවන්. අඟල් භාගයයි තිබ්බේ. මේ ආකාරයට පොඩි හැටයක් ඇඳ ගන්නවා.
මේක තමයි අපේ මූලික අත. අපි සාරි හැට්ටවලට දාන්නේ මේ අත. ඊළඟට අපිට ෂර්ට් බ්ලවුස් අතක් ඕන නම් මෙතන ඉඳලා අඟල් එකමාරක් පමණ බුරුල තියලා නැවත අඳිනවා. නැම්බරේකාවේ අත අගවට ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා ඉදිරියට අඟල් එකමාරක් පමණ තියලා තමයි ෂර්ට් බ්ලවුස් අත ඇඳගන්නේ. පළමුවෙන් ඇන්දේ අපි හිතමු A කියලා සිම්පල් A කියන්නේ මූලික අත. මේකෙන් ඕනම අතක් අපිට සකස් කරගන්න පුළුවන්. මේ B කියලා කියන්නේ අපේ ෂර්ට් බ්ලවුස් අත. මේ තමයි අපි කපාගත්ත අත. උඩට අපි කට් එකක් දාගන්නවා. මේ වගේ එක ඇඳුමකට අත් දෙකක් ඕනි. අපි නැවතත් අනිත් පැත්තටත් වාටිය නැම්බරේකාව ඇඳ ගන්නවා. මේ මැන්දාම අපිට මහන්න ලේසි. මේ වගේ තව අතක් කපා ගන්න ඕනි අපි ඇඳුමට.